Hi guys, කොහොමද ඉතින් ඔයාලා අද තුල ඉන්නේ MBS Escaping YouTube channel එක. ඉතින් අතරම ගොඩ කාලෙකින් මට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඔයගලන්ට අද මම ෆ්‍රී වුණ වෙලාවක වීඩියෝ එකක් අරගෙන ආවා. අද මම ඔයගලන්ට ගෙනල්ලා තින්නේ DIY දෙයක්. මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අයට aquatic plants වවන්න ඇත්තටම ඉඩ නැහැ. ඒ වගේම සමහරු රෙන්ට් එකට වගේ තැන්වල ඉන්නවා. ඒ වගේ තැන්වල ඉන්නකොට අපිට ඒ වත්තේ තියෙන පැලවලට හානි කරන්න බෑ, වලවල් කපන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන DIY solution එක ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි. මොකද මම අද ගෙනල්ලා තියෙනවා පොඩි polytunnel එකක්, DIY portable polytunnel එකක් කොහොමද අපි ගෙදරදීම හදාගන්නේ කියලා. මේක ගොඩක් වැදගත් වෙන්නේ අපි soil එකේ ඉඳන් aquatic plants වලටත් වඩා epiphytic plants වලට, ඒ කියන්නේ anubias, ඒ වගේම bushphyllenga, ඒ වගේම pinnatifida, ඒ වගේ plants වර්ග වලට. ඉතින් අපි බලමු ලේසියෙන්ම කොහොමද මේ විදිහේ මිනි පෝටබල් පොලිටනල් එකක් ගෙදරදීම හදාගන්නේ කියලා. අපි එහෙනම් යමු වීඩියෝ එකට. right guys, අපි අපේ වැඩේ එහෙනම් ඉක්මනට පටන් ගමු. ඔයගොල්ලන්ට පේනවා ඇති මම already අපේ structure එක set up කරගෙන තියෙන්නේ. මම මේක ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියලා ඉන්නම්. මෙන්න මේ රූපයේ තියෙනවා වගේ පොඩි පෝටබල් පොලිටනල් එකක් තමයි මම මෙතනදී අද හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකේ base structure එක මම මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට මේක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. මම අගල එකමාරි වගේ රීප පටි තමයි මේක හදන්න යොදාගත්තේ. මම අඩි 3ක් සහ අඩි 2මාරක් වගේ දිග පළල තියෙන රීප පටි තමයි යොදාගෙන මේ ඇටවුම හදාගත්තේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ විදියට ඉතාම සරලයි. මුළු මේ විදියට සවි කරගෙන නිකන් පොටුවක් වගේ ෆ්‍රේම් එකක් වෙන විදියට මේ විදියට පොඩි ටැංකියක් වගේ වෙන විදියට මම අපේ මේ ස්ට්‍රක්චර් එක හදාගත්තා. ඊට පස්සේ මම යටට සිවිලින් ස්විච් කැල්ලක් මේ විදියට සවි කරගත්තා. ඔයගලන්ටත් පුළුවන් මේ විදිහේ ඇටවුමක් හදාගෙන යටට ඕනෑම සැහැල්ලු පැදලි මොකක් හරි දෙයක් මේකට සවි කරගන්න ඕන නම් මොකක් හරි ඝනකම් ප්ලාස්ටික් බෝඩ් එකක් නැත්නම් ලී වලින් හදපු බෝඩ් එකක් වගේ දෙයක් වුණත් මේකට සවි කරගන්න පුළුවන්. වැදගත්ම දේ ඔයගලන්ට පේනවා ඇති මේක ඕනම තැනක අරගෙන යන්න පුළුවන් උස්සල කරලා. ඉතින් මම අර රූපේ පෙන්නුවා වගේ අපිට තව පැති කොටස් ටිකක් සම්බන්ධ කරගන්න තියෙනවා මේකට. අපි එහෙනම් ඉක්මනට ඒ ටිකත් සම්බන්ධ කරගමු. මට ආපු අයිඩියා එකක් තමයි මම මේ ඔයගලන්ට කියන්න. මීට වඩා වෙනස් අයිඩියා එකක් ඔයගලන්ට තියෙන්න පුළුවන්. ඉතින් අපි එහෙනම් ඉතුරු අය ටිකත් ඉක්මනට පටන් ගමු. right guys, අපි අපේ ස්ට්‍රක්චර් එකේ ප්‍රධාන සිරස් පොළු දෙක ගහගමු. right, අපි සිරස් පොළු දෙක දැන් ශක්තිමත්ව සවි කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඉහළට එන තිරස් පොළු කැබල්ලත් මේ විදිහට සවි කරගමු. right, අපි පැති වලට යොදන ඇන්ගල් පොළු කැලි ටිකත් මේ විදිහට ගහගමු. right guys, ඉතින් ඔයගලන්ට මෙතන පේන්න තියෙන්නේ අපි සාර්ථක විදිහට අවසන් කරපු අපේ portable mini polytunnel එක. ඔයගලන්ට පේනවා අපේ main structure එක කොහොමද තියෙන්නේ කියලා. මේක යහමයා ගෙනියන්න පුළුවන් බොහොම ලේසියෙන්. ඉතින් දැන් තියෙන්නේ අපේ polytunnel එකේ finishing වැඩ ටික කරන්න. ඒ තමයි ඉටි කොලේ දාගන්න වැඩේ, transparent ඉටි කොලේ. ඉතින් ඔයගලන්ට පුළුවන් transparent ඉටි කොලයක් ගන්න. ලොකු ප්‍රමාණයක් යන්නේ නැහැ, මේක ගොඩක් පොඩි නිසා. අපි එහෙනම් මේකට ඉටි කොලේ කපලා මේක ටින්ටර්සන් වලින් සම්බන්ධ කරන්න යන්නේ. මම පතරම් ආකාරයට මේක කපලා වෙන වෙනම පැති වලට සම්බන්ධ කරනවා. ඒක ගොඩක් ලේසි. එතකොට අර සම්පූර්ණ කොලේම වගේ දිග ඇර ඉන්න ඕනේ නැහැ. අපිට මේ එක සයිඩ් එකකින් විතරක් අපේ කොලේ ඕපන් කරලා නිකන් දොරක් වගේ ඩෝ එකක් වගේ ඕපන් කරලා අවශ්‍ය වැඩ ටික කරගන්න පුළුවන්. දැන් අපි එහෙනම් ඉටි කොල වලින් පතරම් ටික කපාගෙන ඒක ටින්ටර්සන් වලින් මේ ස්ට්‍රක්චර් එකට සවි කරමු. right guys, මම දැන් මේ විදිහට වෙන වෙනම පොලිතින් පතුරම් කපාගෙන මේ විදිහට අතර පැත්තටම සවි කරගන්න යන්නේ. එක පැත්තක් මම ඕපන් තියෙනවා. ඒ කියන්නේ මේක ප්‍රධාන, මෙන්න මේක ප්‍රධාන පැත්තක් ඕපන් තියෙනවා. ඒක දොරක් විදිහට අරින්න පුළුවන් විදිහට තමයි මම හදන්නේ. ඔයගොල්ලන්ට මම ඒක හදලා පෙන්නන්නම්. දැනට මම ඉතුරු පැති තුන මේ විදිහට පොලිතින් වලින් පතුරම් කපාගෙන මේ විදිහට සවි කරගන්නවා.
රයිට් අපි සියලුම පැති වලට ඉටිකොල සවි කරගත්තට පස්සේ ඔයගලන්ට මේ විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඉන්ටර්සන යොදාගෙන මේ විදිහට සියලුම පැති ඉටිකොල වලින් ආවරණය කරගත්තා. මේ පැත්තෙන් තමයි කියන්නේ ඉදිරිපස් පැත්තෙන් තමයි අපි මෙතන ඇතුළට පැල යොදන්නේ. ඉතින් මම ඒ කොලේ උඩින් විතරක් මේ විදිහට ටින්ටස් එන පොලිමක් දාලා සවි කරගත්තා. මොකද එතකොට අපිට මේක මේ විදිහට ඇරලා ලේසියෙන්ම වැඩ කරන්න පුළුවන්. මේ පැත්තෙන් ඕපන් කරගෙන ඔය විදිහට තමයි ඔයගලන්ට ෆයිනල් අවුට්ලුක් එක පේන්න තියෙන්නේ. දැන් තියෙන්නේ අපිට මේක සුදුසු ස්ථානයක සංස්ථාපනය කරලා මේක ඇතුළට ඉටිකොලයක් දාලා පස් මාධ්‍ය පුරවගෙන පැල ඉඳ ගන්න වැඩේ. මේක සාමාන්‍යයෙන් සංස්ථාපනය කරනකොට තද හිරු එළිය තියෙන තැනක තියන්න එපා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි මේක සම්පූර්ණයෙන්ම ක්ලෝස්ඩ් එන්වයරන්මන්ට් එකක්. ඒ කියන්නේ සම්පූර්ණ වැහිච්ච පරිසරයක්. එතකොට මේක ඇතුළට ටික ටික ඉරේලිය වැටෙනකොට මේක ඇතුළේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩි වෙනවා. අපි මේක සැර ඉරේලිය තියෙන තැනක හදිස්සියවත් මේ ස්ට්‍රක්චර් එක හැදුවොත් එහෙම ඇතුළේ හීට් එක ගොඩාක් අප් වෙන්න පුළුවන්. කියන්නේ ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණාම පැල හීට් එකට බර්න් වෙලා මැරිලා යන්න පුළුවන්. ඒ නිසා අපි සාමාන්‍ය සෙවණක් තියෙන තැනක සාමාන්‍ය ගහක් කැට වගේ සෙවණ වැටෙන තැනක මේක තියන්න පුළුවන්. මම තියන්නේ මේක අපේ උඩු තට්ටුවේ බැල්කනි වගේ කොටසක. එතනට ගොඩක් තද ඉරේලිය එන්නේ නැහැ. වටපිට ගසුත් ටිකක් තියෙනවා. ඒ නිසා මම ඒක මේ ස්ට්‍රක්චර් එක එතනින් තියනවා. අපි එහෙනම් තියලා ඇතුළට ඉටිකොලේ දාලා ෆස්ට් එක ප්‍රෝග්‍රෑම් ඔයගොල්ලන්ට ඉටිකොලේ දානකොට පෙන්නන්නම් කොහොමද දාගන්නේ කියලා. right guys ඔයගොල්ලන්ට පේනවා අපේ මිනි පොල channel එක මම අපේ බැල්කනියට ගෙනල්ලා ඉවරයි. දැන් තියෙන්නේ මම කලින් කිව්වා වගේ මේකට මීඩියා එක පුරව ගන්න වැඩේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ ඉටිකොලේ මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. මෙතන තමයි අපි මීඩියා එක පුරවන්නේ. මම මීඩියා එකත් හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. මීඩියා එක පුරවන්න කලින් මම බිම ලෙවල් එකට කියන්නේ බොටම් එකට මෙන්න මේ වගේ ඉටිකොල කෑල්ලක් දාගෙන තියෙනවා. මොකද නැත්තම් සම්පූර්ණයෙන් අපි මේකට යොදන ෆර්ටිලයිසර් වතුර වගේ දේවල් සම්පූර්ණයෙන්ම ඉවත් වීම සිද්ධ වෙනවා මේකේ තියෙන පොඩි ට්‍රැක්ස් වලින්. ඒ නිසා මම මේ විදිහට පොඩි ඉටිකොල කෑල්ලක් බිමට යොදාගත්තා. ඉතින් දැන් මේ ඉටිකොලේට තමයි අපි පස් පුරවන්නේ මෙන්න මේ ලෙවල් එකට වෙන්න. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ උසකට වෙන්න අපි පස් ටික පුරව ගන්නවා. මීඩියා එක ගැන කිව්වොත් එහෙම මම මේතනදී මම ඔයගොල්ලන්ට කලින් කිව්වා එපිෆිටික් ප්ලාන්ට්ස් වර්ග තමයි මෙතනදී මම ඉඳන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වැඩි මීඩියා එකක් තමයි මම මෙතනදී අරගෙන තියෙන්නේ. මම මෙතන ගත්තේ සාමාන්‍ය මතු පිටිපස් එකට වැලි කොටස් දෙකක් ගත්තා. ඒ වගේම කොහොබට්ටි හුක් කලවම් කරගත්තා. ඔයගලන්ට අවශ්‍ය නම් තව මේකේ නියුට්‍රිෂන් ලෙවල් එක වැඩි කරගන්න කොම්පෝස්ට් වගේ දෙයක් යූස් කරන්න පුළුවන්. මුකුත්ම හොයාගන්න නැත්නම් සාමාන්‍ය ගිවතුපස් කොටස් එකකට ගඟේ වැලි හරි නැත්නම් සාමාන්‍ය වැලි හරි කොටස් දෙකක් ඔයගලන්ට එකතු කරගන්න පුළුවන්. අපි දැන් එහෙනම් මේ මීඩියා එක මේකට පුරව ගමු. right guys ඔයගලන්ට පේනවා අපි අපේ මීඩියා එක පුරවගෙන ඉවරයි. පැලින් යන්න කලින් මම මේ විදිහේ බෝතලයකට හිල් ටිකක් විදගෙන හොඳින් ජල සම්පාදනය කරගන්න. මොකද හෝස් එකෙන් ඇල්ලුවොත් එහෙම මීඩියා එක සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා. ඔයගලන්ට පහසු ක්‍රමයකට මීඩියා එක එහෙම වෙන්නේ නැති වෙන්න ජල සම්පාදනය කරගන්න. නමුත් අර ගොඩක්ම එක්සසිව් විදියට මඩ ගොඩක් වගේ වෙනකන් ජල සම්පාදනය කරන්නේ නැහැ. සාමාන්‍ය තත්යකට එනකන් අපේ සොයිල් එක තෙත් වෙනකන් මේ විදිහට මම ජල සම්පාදනය කරගන්නවා. right guys ජල සම්පාදනය කරාට පස්සේ ඔයගලන්ට මේ විදිහට තමයි පේන්න තියෙන්නේ. ඉතින් දැන් මම මේකට පැල ඉන්දනවා කිව්වට ඇත්තටම මම මේකට පැල large quantity එකක් ඉන්දන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේක සම්පූර්ණයෙන්ම closed environment එකක්. ඒ කියන්නේ වැහිච්ච පරිසරයක්. ඉතින් මේක වැහුවට පස්සේ මේක ඇතුලේ මොන වගේ පාරිසරික සාධක තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද මේකට අපි උෂ්ණත්වමාන වගේම ආර්ද්‍රතාව චෙක් කරන හියුමිඩිටි මීටර්ස් වගේ දේවල් අපි මේකට සෙට් කරලා නැහැ. ඉතින් අපි මේකට එකපාර ගොඩාක් පැල දාලා හදිස්සියේ මැරුණොත් එහෙම අපිට ලොකු පාඩුවක් අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා මම ඒකට පොඩි ට්‍රික් එකක් විදිහට මුලින්ම කරන්නේ සතියක් වගේ යනකම් පැල දෙකක් තුනක් වගේ පොඩි ප්‍රමාණයක් දාලා චෙක් කරලා බලනවා මේක ඇතුලේ තියෙන පාරිසරික සාධක කොහොමද කියලා. ඉතින් ඒකට මම අද යොදාගෙන තියෙනවා අපි ගොඩක් අය දන්න ශාකයක් වෙන එපිෆිටික් ප්ලාන්ට් එකක් වෙන හයිඩ්‍රොපිලා පිනඩොපිඩියා කියන ප්ලාන්ට් එක. ඉතින් මේ තියෙන මේ ප්ලාන්ට් එකෙන් පොඩි පීස් එකක් ඒ වගේම ඇනුබියස් බට් කියන පොඩි පැලයක් ඇනුබියස් ෆැමිලි එකේ ගොඩක් ප්‍රචලිත පොඩි පැලයක් මවුෂාකයෙන් එලාගත්ත පොඩි පැලයක් මගේ ළඟ තිබ්බා. ඉතින් මේ පැලෙත් මම මේකෙදි ඉඳන්න බලාපොරොත්තු වෙනවා. මේ ප්ලාන්ට්ස් දෙක සතියක් වගේ ඇතුළත මුකුත් අවුලක් නැතුව මැලවෙන්නේ නැතුව සර්වයිව් වෙලා තියෙනවා නම් අපිට පුළුවන් තවත් ශාක මේකට එකතු කරන්න. ඉතින් ඕගොල්ලොත් මේ වගේ ටෙස්ට් කරලා බලන්න පොඩ්ඩක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ පුල් channel එකේ ප්ලාන්ට්ස් වර්ග මැරෙනවද කියලා. එහෙම මැරෙනවා නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ මේක දවසට එකපාරක් මේ විදිහට ඕපන් කරලා
වතුර ටිකක් ස්ප්‍රේ කරන්න ඕනේ. මොකද මේක ඇතුළේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා වෙන්න පුළුවන් පැල මැරෙන්නේ. සහ ඔයාට පුළුවන් මෙන්න මේ හරියෙන් වගේ කියන්නේ අපේ පොල් ටනල් එකේ උඩ හරියෙන් පොඩි සිදුරක් විදලා වැඩිපුර තියෙන උෂ්ණත්වය එළියට යන්න වෙන්ටිලේෂන් හෝල් එකක් හදන්න. කියන්නේ මේක ඇතුළේ උෂ්ණත්වය අධික ලෙස ඉහළ ගියාම මේ උඩ තැනකින් පොඩි ඉලක් හදලා ඔයාට පුළුවන් මේකේ ටෙම්පරේචර් එක බැලන්ස් කරගන්න. රයිට් අපි එහෙනම් මේ පැල ටික දැන් ඉඳ ගමු. රයිට් අපේ පැල ටික මේ ඉඳගෙන ඉවරයි. මම මේ විදිහට වතුර ටිකක් මේවට ස්ප්‍රේ කරනවා හෑන්ඩ් ස්ප්‍රේ එකකින්. මේ පැත්තට මේ විදිහට වතුර ටික ස්ප්‍රේ කරනවා. රයිට් ගයිස් දැන් අපි අපේ මිනි පොල් ටනල් එක මේ විදිහට පෝටබල් පොල් ටනල් එක වහගෙන යන්න වෙන්නේ මේ විදිහට. රයිට් අපේ පොල් ටනල් එක දැන් සම්පූර්ණ ක්ලෝස්ඩ් එන්වයරන්මන්ට් එකක්. ඒ ඔයගලන්ට පේනවා ඇති දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ තැන් වලින් අපේ හියුමිඩිටි එක එළියට රිලීස් වෙනවා. ඉතින් ඒකට මම පොඩි ට්‍රික් එකක් යොදා ගන්නවා මේක වහලා තියන්න. ඕගොල්ලොන්ට පේනවා ඇති මෙන්න මෙතන මම හෝස් බට කෑලි ටිකක් අරගෙන තිනවා. ඉතින් මේ හෝස් බට මම පොඩි පීසස් වලට කපාගෙන ඒක මැදින් මේ විදිහට පලාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ හෝස් බට කෑල්ල අරගෙන මෙන්න මෙතනට මෙන්න මේ විදිහට තියලා තද කරගන්න. තනිය දිග කරන නිසා මට අමාරුයි ඒක දාගන්න. නිසා උරන්ට එකක් මම දාලා පෙන්නන්න. රයිට්. උරන්ට පේනවා ඇති මෙන්න මේ විදිහට. මේක දැන් ගැලවෙන්නේ නැහැ හුලඟට එහෙම. මේ විදිහට අපිට පුළුවන් මේ දිගටම මේ ක්ලිප්ස් ගහගන්න. මම ක්ලිප්ස් 6ක් යොදා ගන්නවා මෙතන. ඉතින් ඊට පස්සේ අපිට මේකේ හියුමිඩිටි එකත් ට්‍රැප් කරලා තියාගන්න පුළුවන් හොඳ ආර්ද්‍රතාවයක්. මේක ඇතුලේ ගොඩනගා ගන්න පුළුවන්. අපි එහෙනම් ඒ 6ත් ගහගෙන එන්න මෙතනට මම පොඩි ක්‍රීප පටි කෑල්ලක් තියන්න බලාපොරොත්තු වෙනවා. නැත්නම් මෙතනුත් හියුමිඩිටි එක එළියට යන නිසා සම්පූර්ණ කම්ප්ලීට් සෙටප් එක හදලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැන්. රයිට් ගයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ සෙටප් එක සම්පූර්ණයෙන්ම මම මේ විදිහට ක්ලෝස් කරලා ඉවරයි. මම මේ විදිහට පොඩි හෝස් බට කෑලි වලින් මේ සෙටප් එක ක්ලෝස් කරගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මතකයි අපි අනුබියස් සහ පිනට පිට කියන පැල දෙක ඇතුලේ ඉඳුවා. ඔයගොල්ලන්ට සතියකට පස්සේ මම අප්ඩේට් එක දෙන්නම්. පැල මැරිලා නැත්තම් අපි අනුබියස් සහ පිනට පිට ලාර්ජ් ක්වොන්ටිටි එකක් ඉඳමු. ඒ කියන්නේ පැල වැඩි ප්‍රමාණයක් ඉඳමු. එහෙනම් අපි සතියකින් මුණ ගැසෙමු. රයිට් ගයිස් ඔන්න සතියකට විතර පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ බැටරි පැලේ දළු දාලා තියෙන්නේ. ඒකම තමයි අපේ පිනට පිට ප්ලාන්ට් එකත් මේ වෙනකොට දළු දාලා තියෙන පොඩි පැලයකුත් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලේ ආර්ද්‍රතාවය සහ ටෙම්පරේචර් එක නැත්නම් හියුමිඩිටි එක සහ ටෙම්පරේචර් එක මේ ප්ලාන්ට්ස් වලට හිතකර විදිහට තියෙනවා. ඉතින් ඕගොල්ලොත් බලන්න පොඩි ප්ලාන්ට්ස් දෙකක් ටෙස්ටිං විදිහට ඉඳලා ප්ලාන්ට්ස් වර්ග මැරෙනවා නම් දවල් වෙනකොට ඒක ඇතුලේ හීට් එක ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඊට කොලේ පොඩ්ඩක් දවසට එකපාරක් කරලා වතුර පාක් ස්ප්‍රේ කරලා ප්ලාන්ට්ස් මැරෙන්නේ නැති ලෙවල් එකට හදාගන්න. ඉතින් මේ වෙනකොට මගේ ප්ලාන්ට් වලට කිසි අවුලක් වෙලා නැහැ. ඒ නිසා මම දැන් අපේ කන්ෆර්ම් ප්ලාන්ට්ස් ටික ඉඳ ගන්න යන්නේ. ඉතින් මගේ ළඟ තිබ්බ ටිකක් බැටරි ලොකු ප්ලාන්ට් එකක්. ඒකෙන් පොඩි පැල ගොඩාක් කාලයක් තිස්සේ ඇවිල්ලා තිබ්බ. මේ පැල ටික තමයි මම අද වෙන් කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි එහෙනම් ඉක්මනට මේ පැල ටික ඉඳ ගමු. රයිට් ගයිස් ඔන්න අපේ අනුබියස් පැල ටික අපි ඉඳගෙන ඉවරයි. ටිකක් රෑ වුණා ඇත්තටම ඒ නිසා කලවර වෙලා ඔයගොල්ලන්ට පේන්නේ. මේ තියෙන අපේ අනුබියස් පැල ටික ඒ වගේම මේ තියෙන අපේ පිනට පීඩ පැල ටික. අපි මේ ටික මේ විතර ඉඳගෙන ඉවරයි. මේ තියෙන මෙතන ඉන්ඩලෝ ෆර්න් එකක්. ඉතින් ෆර්න් චූටි කැලලකුත් තිබ්බ මගේ ළඟ. ඒකෙන් ග්‍රෝ වෙච්ච චූටි නෝඩ් එකක් මම මේ විතර ඉඳගත්තා. ඉතින් අපි මේගොල්ලන්ට කල් දීලා බලමු මේගොල්ලෝ පැල වෙන්නේ කොහොමද කියලා. විදිහට තමයි අපි අපේ ප්ලාන්ට්ස් ටික ඉඳගත්තේ. පැල ටික ඉඳගත්තට පස්සේ නැවතත් මම මේ විදිහට වහගත්තා අපේ පොල් ටනල් එක. අපි එහෙනම් මේ පැල ටිකට කල් දීලා බලමු ග්‍රෝ වෙන්නේ කොහොමද කියලා. රයිට් ගයිස් ඔන්න හරියටම සති 3කට විතර පස්සේ අපේ ප්ලාන්ට් සෙටප් එක ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ මේ විදිහට. ඉතින් මම හිතුවට වඩා ගොඩක් හොඳ රිසල්ට් එකක් මේකේ අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙතන පේනවා ඇති අපි ඉඳපු බැටරි පැල ටික. මේ තියෙන අපි මුලින්ම ටෙස්ට් කරන්න ඉඳපු පැලේ ඒකයි එකේ අලුත් දළු ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ හැම ප්ලාන්ට් එකකම වගේ ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි අලුත් දළු ගොඩක් එන්න පටන් අරගෙන තියෙන්නේ. එතනත් එහෙමයි ඔයගොල්ලන්ට ගොඩක් ප්ලාන්ට්ස් වගේ පේනවා ඇති. ඉතින් අපේ බැටරි ටික මේ එන්වයරන්මන්ට් එකට හොඳට ඇඩැප්ට් වෙලා දැන් හැදීගෙන යන ගමන් තියෙන්නේ ගොඩක් හොඳ රිසල්ට්ස් තියෙනවා. ඒ වගේම තමයි මම මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති නැනා ප්ලාන්ට් සෙට් එකකුත් ඉඳලා තිබ්බා. ඉතින් මේ නැනා ප්ලාන්ට් එකෙත් අපිට හොඳ රිසල්ට්ස් දෙක ගන්න පුළුවන්. ඇත්තටම මාර ලස්සනට මේක ඇතුළේ දැම්මට පස්සේ ග්‍රෝ වෙන්න පටන් ගත්තා. අලුත් දළු ඇවිල්ලා තියෙනවා. වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති පොඩි පොහොට්ටුවකුත් ඇවිල්ලා තියෙනවා. ගොඩක් ලස්සනයි.
ඔය විදිහට තමයි අපේ මේ plant එක පෙන්නේ. වගේම පිනඩ ෆීඩ් එකේ අප්ඩේට් එක ගැන කතා කරොත් පිනඩ ෆීඩ් එකත් ගොඩාක් හොඳ ග්‍රෝ එකක් ඔයගොල්ලන්ට දකින්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති. හයිග්‍රොෆිලා පිනඩ ෆීඩ් plant එකේ මෙතන අලුත් පැල ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේවලත් දළු වෙන්න පටන් ගන්න තියෙන මේ plant එකෙත් අලුත් පැල එන්න පටන් ගන්න තියෙන. මෙතන තියෙනවා අපේ වින්ඩෝලෝ ෆර්න් එකේ වින්ඩෝලෝ ෆර්න් එකෙත් ඔයගොල්ලන්ට පේනවා ඇති කොළ කෙලවරෙන් ලා කොළ පාට වගේ දළු වගේ තියෙන. ඇත්තට මේ දළු නෙවෙයි ඒ දින අලුත් පැල. ගොඩක් ෆර්න්ස් වර්ග වල ඔයගොල්ලෝ දන්නවා කොළ වලින් නව ශාක හට ගැනීම සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට හොඳ සූටබල් එන්වයරන්මන්ට් එකක් හම්බුනාම ඉතින් මෙයාටත් දැන් තමයි හොඳ සූටබල් එන්වයරන්මන්ට් එකක් හම්බෙලා තියෙන්නේ. ඇත්තම ටැංකිය ඇතුළේදීවත් කලින් හදපු තැනවත් තියෙනකොට මේ විදිහට පැල ආවේ නැහැ. දැන් අලුත් පැල ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මෙයාට හොඳ ෆ්‍රෙන්ඩ්ලි එන්වයරන්මන්ට් එකක් හම්බෙලා තියෙනවා. රයිට් ඉතින් මේ විදිහට තමයි මම සෙටප් කරපු මොබයිල් ඉමර්ස්ඩ් ඇක්වැටික් ප්ලාන්ට් සෙටප් එක ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. මොකද ඉඩකඩ අඩු අයට මේ විදිහ පොඩි සෙටප් එකක් හදාගෙන තමන් ආස කරන ඇක්වැටික් ප්ලාන්ට්ස් වර්ග තමන් ළඟම දීගටම තියාගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන් කමෙන්ට්ස් දාන්න පුළුවන්. එහෙනම් හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.